අයිබෝන් රාක්ෂණ තීගාවලිය මෙයින් නිමාවකට පත්වෙනවා හෙළදීපේ හෙළ ඔසු හෙළදීපය ගැන ඒ රාවණා මහරජතුමා ගැන අවසන් කරනවා. ඉතින් දළදා වහන්සේ වාම ධාතුව ශ්‍රී ලංකාවට කොහොමද ගෙනාවේ? කවුද ගෙනාවේ? කොතනද නතර වුණේ? ඉතින් මොකද්ද පරපුර කියන එකයි අපි මීළඟට සූදානම් වී සිටින්නේ ප්‍රකාශ කරන්නට. ඉතින් කීරවැල්ල මැතිතුමනි, නිලමෙතුමනි අවසරයි. ඔබතුමාලගේ ඒ මුතුන් මිත්තන් ආදී සියලු දෙනා ගැනත් මම ප්‍රකාශ කරනවා. උතුම් තෙරුවන් සරණයි. වාම ධාතුව මුලින්ම ශ්‍රී ලංකා මහද්වීපයට දන්ත කුමරුත් හේමමාලත් දෙපළ එදා අම්පාර දීගවාපියම ලංකානම් තොටුපළට රැගෙන ඉරණ මඩු සේම මඩු මහා මඩු වලින් දෙන්න ස්නානය කරනවා. මේ යුවල ස්නාය කරද්දී මංජරී නම් නාගලෝකේ ජාසේන නාරජු විසින් එය දැක රැගෙන යනවා නාගලෝකයට. ඉතින් අපේ මහරහතන් වහන්සේ සෝනුත්තර මහරහතන් වහන්සේ පින්වත් උන්වහන්සේ විසින් මංජිරි නම් නාගලෝකයට ගොස් ජාසේන නාරජුගේ කුස තුලින් ඒ වාම ධාතුව නැවත ඒ දෙදෙනාට ලබා දෙනවා. ඉතින් මේ සේම මඩෝලින් ඊට පස්සේ ගේනවා වවුනියාව මඩුකන්ද ශ්‍රී දළදා විහාරයට වසර අවුරුදු 35ක් වවුනියාව මඩුකන්ද ශ්‍රී දළදා විහාරයේදී වාම ධාතුව තැන්පත් කර. ඒ දළදා මාලිගාව අදටත් ඒ ස්ථානයේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර. ඒ යහන පවා තාමත් බලන්නට දැක ගන්නට දී. දෙවනුව ගේනවා මැදවච්චය කිඩා ගලේගම ශ්‍රී දළදා විහාරයට. වලගම්බා මහරජතුමාගේ මන්නාරම් බලකොටුවේ තිබුණු කැරැල්ල නිසාවෙන් ඒ හේතු කොටගෙන නැවත මැදවච්චිය සංගිලි කනදරාව ශ්‍රී දළදා විහාරයට වාම ධාතුන් වහන්සේ වසර 103ක කාලයක් තැන්පත් කර පුද සැපත්කාර කරනවා. එකී ගමන් මගේ දන්ත කුමරුත් හේමමාලගේ දූ දරුවන් බිහිවීමට ලක්. ඉතින් කීරවැල්ල පරම්පරාව එතන සිට තමයි පටන් ගන්න. එතනත් ඉන්න කාලයත් එක බැරි වෙනවා. වාම ධාතුව නැවත අරන් එනවා උත්තර සාලිය රජමහා විහාරස්ථානයට සාලියපුර. වසර 2ක කාලයක් සුළු කාලයක් තමයි තියාගන්නේ. මීට වසර 1140කට පෙර තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නේ. ඉතින් අරන් යන අනුරාධපුර රාජධානියට අවුරුදු 108යි. අවුරුදු 108ක කාලයක් අනුරාධපුර රාජධානියේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඒ පුද සපත්කාර කරලා තිබෙන අනුරාධපුර. එතනින් එහාට තමයි දඹදෙනිය කුරක්කංගලේ හංගපු තැන්. ඊට පස්සේ තමයි නුවර දළදා මාලිගාවට රැගෙන යන්නේ. ඉතින් කීරවැල්ල මැතිතුමනි මට අවශ්‍ය වෙලා තිබෙනවා මේ විදිහටම බාතිකාබේ රජතුමා එදා ඒ මල් කඩාගෙන මීට වසර 1133කට කලින් එතුමා විසින් මල් කඩාගෙන ගියපු ඒ මහා පෙරහැර ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ ළඟට ගෙන ඇවිත් ගෙනහැර දක්වාම පෙන්නවා. එදා ඒ ගැල් කරත්ත වලින් මල් නෙලාගෙන තුලාවෙල්ලියෙන් කිරාගෙන අරන් ගියා වගේම මේ දන්ත ධාතුන් වහන්සේගේ ඒ ස්පර්ශ පෙරහැරත් මා විසින් කරනවා. කීරවැල්ල මැතිතුමා මට කතා කරලා මේ පෙරහැරත් සහ සම්බන්ධ කරගන්නට උදව් උපකාර දෙන ලෙසින් කතා කරා. ඉතින් මේක තමයි වැසී ගිය ඒ සාකයේ මුල. මුලින්ම ලංකානම් තොටුපළට ගොඩ නැගී වවුනියාවේ තමයි පළමු දළදා මාලිගාව. ඉතින් ඉතුරු කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වී තිබෙනවා. ඉතින් සියලු දෙනාට දන්ත ධාතුන් වහන්සේගේ පිහිට ආරක්ෂාවයි.